එක සුන්දර ගමක කොළ පැහැති වත්තක් තියෙන පොඩි ගෙයක් ඉදිරියේ රොකී කියන සෙල්ලම්කාර බල්ලෙක් හිටියා. රොකීට දවස පුරාම සෙල්ලම් කරන්න ආසාවක් තිබුණා. ඒත් සමහර වෙලාවට එයාට තනියම බෝරු වෙලා හිටියා. එම ගෙයි අසල ලොකු ගසක් යට පූසි කියන පුසෙක් සුවසේ නිදි ගන්නවා. පූසි ටිකක් නිහතමානී හිත නිදහසේ ඉන්න කැමති පුසෙක්. එක දවසක් රොකී බෝලයක් අරගෙන වත්තේ දුවද්දී ඒ බෝලය ගස යටට ගලා ගියා. රොකී බෝලේ අල්ලන්න ගිය වෙලාවේ පූසි එයාව දැක්කා. මුලින්ම පූසිට ටිකක් බය හිතුණා. මං නරකක් කරන්නේ නැහැ කියලා රොකී වලිගය හෙළුවා. අපි සෙල්ලම් කරමුද? රොකීගේ හිතාමිතුරව දැක්කම පූසිට ටිකක් සෙනසිලියක් ආවා. පූසි බෝලය තම පාදයෙන් හෙමින් තල්ලු කළා. ඒ වෙලාවේ රොකී සතුටින් දුවලා බෝලය අල්ලගත්තා. ඒකෙන් පස්සේ දෙන්න එකට සෙල්ලම් කරන්න පටන් ගත්තා. කවදා හරි රොකී බෝලය දුවලා අල්ලනවා. කවදා හරි පූසි එක ගහකින් පැනලා ආනවා. වත්ත පුරාම දෙන්නගේ සතුටු හිනාව පැතිරලා ගියා. සෙල්ලම් කරමින් ඉද්දී හදිස්සියේ වැසි ටිකක් වටෙන්න පටන් ගත්තා. දෙන්නම දුවලා ගස යටට ගියේ එකට. වැසි බින්දු වැටෙන ශබ්ද අහගෙන දෙන්න කතා කළා. අපි දෙන්න වෙනස් වුණත් හොඳ යාළුවෝ වෙන්න පුරුවන් නේද කියලා පූසි ඇහුවා. "ඔව්" කියලා රොකී hina වෙමින් කියලා. "යාළුවෝ වෙන්න එකම වර්ගය වෙන්න ඕනේ නැහැ." වැසි නවත්තුනාට පස්සේ හෙරුරෙස් නැවතත් වත්තට වැටුණා. දෙන්න එකට දුවලා පැනලා නැවතත් සෙල්ලම් කළා. දවස අවසානයේ වෙහෙස වෙලා දෙන්නම ගස යට වාඩි වෙලා හිරු බැස යන හැටි බලලා හිටියා. ඒ දවසෙන් පස්සේ රොකී සහ පූසි හැමදාම එකට සෙල්ලම් කරන එකිනෙකාට උදව් කරන හොඳම යාළුවෝ වුණා. එක සුන්දර ගමක කොළ පැහැති වත්තක් තියෙන පොඩි ගෙයක් ඉදිරියේ රොකී කියන සෙල්ලම්කාර බල්ලෙක් හිටියා. රොකීට දවස පුරාම සෙල්ලම් කරන්න ආසාවක් තිබුණා. ඒත් සමහර වෙලාවට එයාට තනියම බෝරු වෙලා හිටියා. එම ගෙයි අසල ලොකු ගසක් යට පූසි කියන පුසෙක් සුවසේ නිදි ගන්නවා. පූසි ටිකක් නිහතමානී හිත නිදහසේ ඉන්න කැමති පුසෙක්. එක දවසක් රොකී බෝලයක් අරගෙන වත්තේ දුවද්දී ඒ බෝලය ගස යටට ගලා ගියා. රොකී බෝලේ අල්ලන්න ගිය වෙලාවේ පූසි එයාව දැක්කා. මුලින්ම පූසිට ටිකක් බය හිතුණා. "මං නරකක් කරන්නේ නැහැ" කියලා රොකී වලිගය හෙළුවා. "අපි සෙල්ලම් කරමුද?" රොකීගේ හිතාමිතුරව දැක්කම පූසිට ටිකක් සෙනසිලියක් ආවා. පූසි බෝලය තම පාදයෙන් හෙමින් තල්ලු කළා. ඒ වෙලාවේ රොකී සතුටින් දුවලා බෝලය අල්ලගත්තා. ඒකෙන් පස්සේ දෙන්න එකට සෙල්ලම් කරන්න පටන් ගත්තා. කවදා හරි රොකී බෝලය දුවලා අල්ලනවා. කවදා හරි පූසි එක ගහකින් පැනලා ආනවා. වත්ත පුරාම දෙන්නගේ සතුටු හිනාව පැතිරලා ගියා. සෙල්ලම් කරමින් ඉද්දී හදිස්සියේ වැසි ටිකක් වටෙන්න පටන් ගත්තා. දෙන්නම දුවලා ගස යටට ගියේ එකට. වැසි බින්දු වැටෙන ශබ්ද අහගෙන දෙන්න කතා කළා. "අපි දෙන්න වෙනස් වුණත් හොඳ යාළුවෝ වෙන්න පුරුවන් නේද කියලා පූසි ඇහුවා. "ඔව්" කියලා රොකී hina වෙමින් කියලා. "යාළුවෝ වෙන්න එකම වර්ගය වෙන්න ඕනේ නැහැ." වැසි නවත්තුනාට පස්සේ හෙරුරෙස් නැවතත් වත්තට වැටුණා. දෙන්න එකට දුවලා පැනලා නැවතත් සෙල්ලම් කළා. දවස අවසානයේ වෙහෙස වෙලා දෙන්නම ගස යට වාඩි වෙලා හිරු බැස යන හැටි බලලා හිටියා. ඒ දවසෙන් පස්සේ රොකී සහ පූසි හැමදාම එකට සෙල්ලම් කරන එකිනෙකාට උදව් කරන හොඳම යාළුවෝ වුණා.